ඔන්න එකමත් එක කඳු පන්තියකට ආසන්නව තිබ්බ ලස්සන ගම්මානයක හිටියා එක දක්ෂ ගල් කටන්නෙක්. ඉතින් මේ ගල් කටන්න දිනපතා බොහෝ වේසමාසි වෙලා වැඩ කරන කෙනෙක්. ඉතින් කඳු බෑවුම්වල ඉඳලා මිටියෙන් ගසමින් ගල් කඩලා ඒ ගල් දවස පුරා වෙහෙස මහන්සි වී කැටයම් කරලා ඒ ගල් කැටයම් වෙළෙන්දන්ට විකුණලා ඒ ලැබෙන ආදායමෙන් තමයි ඔහු ඔහුගේ ජීවනෝපාය මාර්ගය සකස් කරගත්තේ. ඉතින් මේ ගල් කටන්න නිතරම වෙහෙස මහන්සියෙන් ගත කරපු ජීවිතය නිසා ඔහුට තමන්ගේ ජීවිතය ගැන කිසිම විදිහකින් සතුටු වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කොටින්ම කියනවා නම් ඔහුට තමන්ගේ ජීවිතේ එපා වෙලා තමා තිබුණේ. ඔන්න ඉතින් එක දවසක්ද මේ ගල් කටන්න තමන්ගේ සුපුරුදු රාජකාරියට උදේ පාන්දරින්ම ගෙදරින් යන්න පිටත් වුණා. ඉතින් ඔහු මේ යන අතරමඟදී ඔහු දැක්කා ඉතා ධනවත් වෙළෙන්දෙක් තමන්ගේ දෛනික වෙළඳාම් කටයුතු වලට උදේ පාන්දරින්ම ලැහැස්ති වෙන ආකාරය. ඉතින් මේ ගල් කටන්න මේක දැකලා මෙන්න මේ විදියට හිතලා පොඩි ප්‍රාර්ථනාවක් කරනවා. අනේ මේ වෙළෙන්දනම් කොච්චර ධනවත්ද? ඔහු කොච්චර සැපපහසු ජීවිතයක් ගත කරන ඇද්ද? අනේ මටත් මේ ධනවත් වෙළෙන්දෙක් බවට පත්වෙන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද? ඒ විදියට ඔහු ප්‍රාර්ථනා කරා. ඉතින් ආශ්චර්යකින් වගේ එක පාරටම ඔහුව ඉතා ධනවත් වෙළෙන්දෙක් බවට පත් වුණා. ඉතින් ඔහුට ඉතා විශාල ධනයක් වගේම අධික සැප සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳිමින් කල් ගත කරන්න පුළුවන් වුණා. ඉතින් ඔහු ටික කාලයක් ඔහුගේ මේ සැප පහසු ජීවිතය ගත කරා. ඒත් ඔහුට එක ප්‍රශ්නයක් හොඳටම පීඩා ගෙනල්ලා දුන්නා. ඉතින් ඒ තමයි අවු රශ්මිය. ඉතින් ඔහු දවල්ට වෙළඳාම් කටයුතු කරද්දී යහමින් වැටෙන අවු රශ්මිය සහ පරිසර උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක ඔහුට ඒක ලොකු පීඩාවක් වුණා. ඉතින් වෙළෙන්දට වඩා ඒ වෙලාවේදී හිරු බලවත් වුණා. වෙළෙන්ද මේ ගැන හිතන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔහු නැවත වතාවක් මේ විදිහට ප්‍රාර්ථනාවක් කළා. මේ හිරු මට වඩා කොච්චර බලවත්ද? කොච්චර ලොකුද? කොච්චර රශ්මියක් කොච්චර දුරකට වීදන්න පුළුවන්ද? අනේ මම හිරු වුණා නම් කොච්චර හොඳද? ඉතින් ඔහු ඒ විදිහට ප්‍රාර්ථනා කරා. ඒ ෂණයෙන්ම ඔහු හිරු බවට පත් වුණා. ඔහුට ආකාශයේ තියෙන විශාලම වස්තුව බවට පත්වෙන්න පුළුවන් වුණා විතරක් නෙවෙයි, ඔහුට මුළු පෘථුවියටම ආලෝකය දෙන්නත් පුළුවන් වුණා. ඔහු මේ විදිහට ටික කාලයක් සතුටින් කල් ගත කරා. හැබැයි එක පාරටම කොහෙදෝ ඉඳලා ආපු වලාකුළක් ඔහුව අවහිර කළා. ඉතින් ඒ වලාකුළ නිසා ඔහුගේ ආලෝකය පෘථුවියට වැටෙන්නේ නැතුව ගියා. ඔහුට මේ වලාකුළ ලොකු බාධාවක් වුණා. ඊට පස්සේ ඔහු මෙන්න මෙහෙම හිතන්න ගත්තා. මේ වලාකුළ මට වඩා කොච්චර බලවත්ද? මේක එක ෂණයකින් ඇවිල්ලා මාව වහගත්තනේ. මමත් වලාකුළක් වුණා නම් මටත් පුළුවන් අහසේ මේ අත ඕනි දිශාවකට යන්න. අනේ මමත් වලාකුළක් වුණා නම් කොච්චර හොඳද? ඔහු ඒ විදිහට නැවත සැරයක් ප්‍රාර්ථනාවක් කළා. ඒ ෂණයෙන්ම ඔහු විශාල වලාකුළක් බවට පත් වුණා. ඉතින් ඔහුට පුළුවන් වුණා අහසේ මේ අත ඕනි දිශාවකට යන්න. ඒ වගේම මහ පොළොවට වැසිවස්සන්නත් ඔහුට පුළුවන් වුණා. ඉතින් මේ විදියට ඔහු ටික කාලයක් සතුටින් ගත කළා. ඉතින් මේ විදියට ඉන්නකොට ඉතින් එක පාරටම කොහෙදෝ ඉඳලා හමාගෙන ආපු විශාල සැඩ සුළඟකට ඔහුව අසනුණා. ඒකින් ඔහු මේ අත විසිරුණා. ඔහුට තමන් කැමති දිශාවකට යන්න බැරි වුණා. ඒ වෙනුවට ඔහුට සුළඟ ගමන් කරන දිශාවට ගමන් කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී විශාල වලාකුළට වඩා මහා සැඩ සුළඟ බලපත් වුණා. ඉතින් ආයෙමත් සැරයක් ඔහු හිතන්න පටන් ගත්තා මේ සුළඟ මට වඩා කොච්චර බලවත්ද? කොච්චර වේගවත්ද? අනේ මමත් උළඟක් වුණා නම්. ඒ විදියට ඔහු ආයෙම සැරයක් ප්‍රාර්ථනාවක් කළා. ඒ ෂණයෙන්ම ඔහු මහා සැඩ සුළඟක් බවට පත් වුණා. ඔහුට තමන් කැමති දිශාවකට තමන් කැමති වේගයෙන් යන්න පුළුවන් වුණා. ඒ වගේම ඔහුට විශාල ගස් කඩා දාන්නත් ගොඩනැගිලි පෙරල්ලා දාන්නත් පුළුවන්කම ලැබුණා. ඉතින් මේ විදියට ඔහු ටික කාලයක් සතුටින් කල්ගත කරද්දී දැවැන්ත නිශ්චල ගල් පර්වතයක් ඔහුගේ ගමන් මාර්ගය අවහිර කළා. ඉතින් මේ සුළඟ ඒ ගල් පර්වතේ වැඩිලා මේ අත විසිරලා ගියා. හැබැයි මේ සුළඟට අර ගල් පර්වතය චුට්ටක්වත් හොලවන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉතින් ඔහු ආයෙම මෙහෙම හිතුවා. මේ ගල් පර්වතය මට වඩා කොච්චර බලවත්ද? මට වඩා කොච්චර විශාලද? අනේ මමත් විශාල ගල් පර්වතයක් බවට පත් වුණා නම්
ඉතින් ඒ විදියට ඔහු ආයමත් සැරයක් ප්‍රාර්ථනාවක් කළා. ඉතින් ඒ ෂණයෙන් ඔහු විශාල ගල් පර්වතයක් බවට පත් වුණා. ඉතින් පෘථිවිය මත තියෙන දැවැන්ත ශක්තිමත් හා ගාම්භීරම දෙයක් විදියට ඔහුට සදාකාලිකව ඉන්න පුළුවන් වුණා. ඒ විදියට ඔහු ටික කාලයක් ඉද්දී ඔහුට පොඩි වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. ඒක නිකන් ඔහුගේ කැබලි කවුරු කෙනෙක් ඉවත් කරමින් ඉන්නවා වගේ වේදනාවක්. ඔහු ඒ වෙලාවෙම පහළ බැලුවා. ඉතින් ඒ වෙලාවේදී ඔහු දැක්ක දෙයින් ඔහුට ලොකු දෙයක් තේරුම් ගියා. ඉතින් ඔහු ඒ වෙලාවේ දැක්කේ කුඩා මිටියක් අතින් ගත්ත ඉතා සාමාන්‍ය ගල් කටන්නෙක් තමන්ගේ කෑල්ලෙන් කෑල්ල මිටියෙන් ගසමින් ඉවත් කරමින් සිටින ආකාරය. ඉතින් ඒ වෙලාවේදී ඒ මහා පර්වතයට වඩා ඒ කුඩා ගල් කටන්න බලවත් වුණා. ඉතින් ඔහු ඒ වෙලාවේදී තේරුම් ගත්තා තමා සෙවූ බලය හා වටිනාකම තමන්ගේ මුල් තත්ත්වය තුලම තිබුණු බව. ඉතින් ඔහු ඒ වෙලාවෙම සත්‍තින් අර කලින් හිටපු ගල් කටන්න බවට පත් වුණා. ඉතින් මිත්‍රවරුනි කතාවෙන් එහාට හිතන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි හැමෝගෙම තියෙන නරක පුරුද්දක් තමයි තමන්ගේ ජීවිතය අනිත් අයගේ ජීවිතත් එක්ක සංසන්දනය කරන්නේ අනේක. අනිත් අයට තියෙන්නේ මොනවද? අනිත් අයට ගොඩක් සැප සම්පත් තියෙනවා, යාන වාහන තියෙනවා, ඒ වගේම යාලට ගොඩක් හැකියාවල් තියෙනවා. ඒ දේවල් තමන්ගේ ජීවිතෙත් එක්ක සංසන්දනය කරලා තමන්ම දුක් වෙනවා. තමන් ගැනම කලකිරෙනවා. එහෙම නැත්නම් තමන්ට තමන් ගැන තියෙන තෘප්තිය නැති වෙන්නත් ලොකු හේතුවක් වෙනවා. ඉතින් මිත්‍රවරුනි සැබෑ බලය හෝ සතුට තියෙන්නේ බාහිරව වඩා හොඳ තත්වයකට ළඟාවීමට දරන උත්සාහය තුල නෙවෙයි. ඔබ දැනටමත් කවුද? ඔබ කරන කාර්යයේ සැබෑ වටිනාකම ඔබ තුලින්ම අවබෝධ කරගන්න එක තුලයි. තමන් තව කෙනෙක් වගේ වෙන්න හදනවට වඩා යම් කෙනෙක් වගේ වුණා නම් හොඳයි කියලා හිතනවට වඩා තමන් තමවම වෙන්න බලන්න. ඔබ අද දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට මහා සැප සම්පත් නැති වෙන්න පුළුවන්. ඒත් අනාගතයේ ඔබට ඒ නැති සෑම දෙයකින්ම පෝසත් වෙන්නත් පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ අද ඉඳලම තමන් කවුද, තමන් කරන කාර්යයන් වල වටිනාකම මොකද්ද කියලා ඒ දේවල් හරියටම හඳුනාගෙන තමන්ගේ ඉලක්කය ළඟා කරගන්න. එහෙම නැත්නම් තමන්ට අද නැති දේවල් හෙට ලබා ගන්න උත්සාහ කරන එක. ඉතින් මිත්‍රවරුනි තමන්ගේ ජීවිතේ වටිනාකම හොඳින් තේරුම් අරගෙන ලස්සනට ජීවිතේ ගත කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.